හායි ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි මේ යන්නේ සෝමාවතිය බලන්න. සෝමාවතිය කියන්නේ දළදා මාලිගාව වගේම වටින තැනක්. ඒ නිසා අපි හිතුවා සෝමාවතිය ගිහින් එන්න ඕනි කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක සෝමාවතිය යන්න එන්න කියලා. මේ අපි දැන් යන්නේ සෝමාවතිය පන්සලට යන පාර දිගේ. මේකේ වාහන වලට යන්න බෑ. පයින් තමයි යන්න ඕනේ. මේ පාර දිගේ ටිකක් දුර යනකොට තමයි පන්සල හම් වෙන්නේ. අපි ගිහින් බලමුකෝ. ඉස්සරහින් පේන්නේ පන්සලට ඇතුල් වෙන්න තියෙන තැන තොරණ. එතකොට මෙතන බෝඩ් එකේ තියෙන්නේ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කරපු ස්පර්ශ ටික. අපි ආපු පාර දිගේ හරිම ලස්සන පරිසරයක් තියෙන නිස්කලංකයි. ඔයාලත් ඇවිල්ලාම බලන්නකෝ. අපි යන පාර දෙපැත්තෙම ලස්සනට ගස් හදලා හරිම ලස්සනයි. පන්සලට යන පාර දෙපැත්තේ ලස්සනට ගස් හදලා හරිම ලස්සන විව් එකක් තියෙනවා. අපි යන පාර දෙපැත්තේ දිගටම මේ වගේ පෝරු ගහලා තියෙනවා. වන්දනා කරන්න යන අයට පන්සලේ ඉතිහාසය දැනගන්න. අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. නමුත් චෛත්‍යයේ තියෙන තව ටිකක් ඉස්සරහින් අපි අරන් ආව කිරි ආහාර මල් වගේ දේවල් මෙතනින් අපිට හදාගෙන චෛත්‍යය වඳින්න යන්න පුළුවන්. අද පොය දවසක් නේ. ඒ නිසා මෙහි දන්සල් තියෙනවා. ඉතින් අපිට මල් දන්සලකින් මල් හම්බුණා. අපි දැන් මේ මඩුත් අරගෙන චෛත්‍යය වඳින්න යන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මේ පන්සලත් හරිම ලස්සනයි නේද? ඔයාලත් ඇවිල්ලා මේ පන්සල වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. අපි අරන් ආව කිරි ආහාර මේ විදියට හදාගෙන පූජා කරන්න තමයි මේ හදන්නේ. අපි යනකොට සෙල් ගන්න ආපු අය පන්සල වඳින්න ආපු අය එහෙම මල් කිරි ආහාර අරගෙන චෛත්‍යයට පූජා කරන්න පෙරහැරකින් යනවා. ඉතින් අපි මල් කිරි ආහාර අරගෙන ඒ පෙරහැරටම එකතු වුණා. ඉතින් ඔයාලත් මේ පූජාවන් වාම දළදා වහන්සේට පූජා කරන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි කිරි ආහාර පූජා කරලා චෛත්‍ය වඳින්නයි යන්නේ. මිනිසුන්ට වඳින්න චෛත්‍ය වටේම මේ විදිහට ලස්සනට හදලා තියෙනවා. බලන්නකො කොච්චර ලස්සනද කියලා.
මේ තියෙන්නේ වාම දරදා වහන්සේ වැඩ ඉන්න චෛත්‍යය. සීල් ගන්න ගොඩක් අය මෙතන ඉන්නවා. ඒ නිසා මෙතන ගොඩක් වෙලා අපිට ඉන්න බැරි වුණා. චෛත්‍ය භූමියෙන් ටිකක් එහාට ගිහින් තමයි අපි වැන්දේ. මේ තියෙන්නේ පන්සලේ විහාරය. මෙතනත් හරිම ලස්සන තැනක්. අපි පන්සල වැඳලා එළියට එනකොට මෙතන ඉන්නවා කැලේ අලියෙක්. මෙයාට පන්සල ඇතුළට එන්න බෑ, වටේටම අලිවැට ගහලා තියෙන්නේ. නමුත් ළඟටම ගිහිල්ලා මිනිස්සු කෑම දෙනවා. කවදාවත් මේ වගේ හීලෑ නැති අලියෙක්ට ළඟටම ගිහින් කෑම දෙන්න බෑනේ. නමුත් සෝමාවතියට આવොත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. වෙන දවස්වල අලි 3 දෙනෙක් විතර එනවලු. අද නම් මෙයා විතරයි ඉන්නේ. මෙයාට නම් හොඬ වැලට දුන්නට කෑම ගන්නෙ නැහැ. මං කිව්වා අනිත් අලි දෙන්න නම් හොඬ වැලටම කෑම දුන්නාම අරගෙන කනවලු. මෙයා නම් ටිකක් සැරයි වගේ. මෙතන හමුදාවේ අයත් ඉන්නවා. එයාලව බලාගන්න. ඇතුළට නම් එන්න දෙන්නේ නැහැ. කොලිඩෝවක් වගේ හදලා තියෙනවා. එයාලට ඇවිල්ලා මිනිස්සු දෙන කෑම කාලා යන්න. හීලෑ නැති අලියෙක්ව මෙච්චර ළඟින්ම බලන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොන මෙහි ආවොත් නම් ඒ අවස්ථාවක් තියෙනවා. අපි ඉතින් මෙයාට කඩරයි අම්බයි දුන්නා. කඩර නම් හම්බුනේ මෙහි තිබ්බ දන්සලකින්. බලන්නකෝ එයාගේ කකුල් දිහා මඩ නාල ඇවිත් ඉන්නේ. ඔන්න එහෙනම් අපිටත් යන්න වෙලාව හරි. තවත් දවසකින් මේ වගේම වීඩියෝවකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉහින් එන්නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.